උදෑසන ආලෝකයේ උත්සවයේ පැහිටි සිංහර දිනයේ හොරණ පැබිම දිනේ තින් කොටස ලෝකතාව වස්තුන් වැසේ 4 වසේ පැහි මෙම හොරණ මංගලයේ අප ඉදිරියේ දිගුහරින් විට අපගේ සිතුවල දෙන ක්‍රිස්තුස් වහන්සේගේ පළමු පැමිණීම සිට උන්වහන්සේගේ දෙවන පැමිණීම සහ උන්වහන්සේගේ සම්කම් රජයේ දවස් කර ගමන් කරයි. ඊශ්වරයාලේද ඊශ්වරයේ ශබ්දේ ගම්බර සමයක ආරම්භයේ සන්ටහන් කළේය. ඒ හා සමානව අපගේ ස්වාමින් වහන්සේගේ නැවත පැමිණීම හා සම්බන්ධ වූ හරණාවක් ශුද්ධ ලියවිල්ලෙන් පෙන්නුම් කරයි. එහෙත් අපි යහන බෝත්සව සමග දුට පෙරදු මෙම හිරණව අවස ඇති ලොහු කැබිල්ලක් නොව දිව්‍යන් වහන්සේගේ පණිවිඩයක් හඬක පරිකාශයක් වී. පළමු පැමිණීම කාන්තරයේ හිරණාවක් වන හඬකින් ආරම්භ වී. දෙවන පැමිණීමදී හිරණ හඬක රැගෙන එය නමුත් මේ වතාව ඒ නැවත නැගිටීම විනිශ්චය අවද කිරීම සහ ලෝකයේ සිල්වීම සමග සම්බන්ධ වී ඇති. අපස්තුල පවුලේ මම හිරණව ගැන ඉතා පැහැදිලිව කතා කරයි. 1:4 හා අප මැස කියවීම ස්වාමින් වහන්සේම ස්වර්ගයේ සිටි බස් එන සැක. දිව්‍යන් වහන්සේගේ හිරණයද සමග ක්‍රිස්තුස් වහන්සේ තුළ මිය ගිය අය පළමුව නැගිටින ඇති. 1:15 හා ඔහු තවදුරටත් මෙසේ පැවසිය එක මහතකින් අන්තිම හිරණයද හිරණව නිදවන ඇති සහ මොළුවෙන් නැගිටුවන් ලබන ඇති. මෙම පොද බොහෝ විට ස්වර්ගයේ උපකරණයකින් එන අක්‍රමේ පැබීමක් ලෙස සතුන් ලැබූ නමුත් ශුද්ධ ලියවෙල්ලම අපට වෙනත් චතුරයක් ලබා දී. එළිදරව් පොතේ යහන අපට පවසන්නේ ස්වාමින් වහන්සේගේ දවසේද ඔහු පිටපසින් හිරණාවක් හඬක් මෙන් මහත වූ හඬක් එළිදරව් එක් දෙහි ඇසුණු බව. ඔහු හොරණ විට එම හිරණව වන හඬ ක්‍රිස්තුස් වහන්සේගේ හඬ විය. නැවතත් එළිදරව් 4:1 හා ඔහු මෙසේ කියයි මේ කලින් එසේම හඬම හොරණ හඬක් මෙන්ම සමග කතා කළේ. සනේ කනද පව දිව්‍යන් වහන්සේ ඊශ්වරයල් වරුන්ට කතා කළ විට ඔහුගේ හඬ මහා හොරණ හඬක් ලෙස විස්තර කරන ලද. දෙවදතෙන්ද කැඳවීම අනතුරු ඇඟවීම අවද කිරීම යන හිරණාවක් වන හඬවල සමග සම්බන්ධ වී ඇති. මේ සියල්ල එකට තබුවට දිව්‍යන් වහන්සේගේ හිරණෝ සියල්ලටම වැඩි දිව්‍යන් වහන්සේගේ හඬ දිව්‍යන් වහන්සේගේ පණිවිඩය දිව්‍යන් වහන්සේගේ කැමැත්ත සහ විනිශ්චය ලෝකයට කරන පරිකාශය බව අපට පෙනී. ක්‍රිස්තුස් වහන්සේ දිව්‍යන් වහන්සේගේ හිරණෝ සමග පැමිණෙන විට එයින් අදහස් කරන්න උන්වහන්සේ තම පියණන් වහන්සේගේ සම්පූර්ණ පණිවිඩය සහ අධිකාරිය සමග පැමිණෙන බවය. එම හිරණව ක්‍රිස්තුස් වහන්සේ තුළ මිය ගිය අයගේ නැවත නැගිටීම පරිකාශ කරේ. එය මෙම වර්තමාන දුෂ්ට යුගයේ පද්ධති මත දිව්‍යමය තීන්දුවක්ද පරිකාශ කරයි. එය අවද කරන හඬක් අනතුරු අංගවන හඬක් සූදානම් සඳහා කැඳවන හඬක්. බොහෝ ජාතිවල හිරණව යුද්ධය සහ අනතුරු සමගද සම්බන්ධ වී ඇති. අනාගතවකතුරුන් අනතුරු ඇඟවීමට සහ පොස්තුවල වීමට කැඳවීමක් ලෙස ස්වයනී හිරණව පබන්න යයි හඬ වැටුණහ. ගණන් කතාව දිහේ වන පරිච්ඡේදයේ ඊශ්වරය ලිසිටන්ට ගිය විට හොරණ පැබීම ගැන කතා කරයි. විනිශ්චය ආසන්න වන විට ඊශ්වරනද කිරීම ගැන යවල කතා කරයි. යසේ තම හඬ ඔසවා මිනිසුන්ට ඔවුන්ගේ පාපු පෙන්වා විට ඔහුගේ කැඳවීම හොරණාවක් මනුවේ. මෙම සීලු පදවල හිරණාවක් යන අනතුරු ඇඟවීමක් අවද කිරීම කැඳවීමක් පාපයෙන් හිරු එනද සඳහා සූදානම් වීමට කරන කැඳවීමක්. මේ නිසා මහත ලෝක සිදුවීම හිරණාවක් වන අර්ථයක් ගැනිය හැකි බව දැකීම අපහසු නැත. අපගම යුගයේද පරබල ලෝක යුද්ධ දෙකක් ජාතීන් ඔවුන්ගේ අතිවරුම් දක්වා සිල්වේ. ඒවා ඉතිහාසයේ අහඹ අනතුරු නොවේ දිව්‍යන් වහන්සේ විසින් ඉඩ දෙන ලද සෙල්වීමක් කොටසක් විය. ඒවා මිනිස සහිතේ කනවල හොරණ පැඹුම මොන්කාරය කළේය. ඒවා මිනිස් පාපයේ ගැඹුරු සදාචාරාත්මක සයමේ බිඳ වැටීම දිව්‍යන් වහන්සේගේ මාර්ග නොසලක හැරෙන විට මිනිස් හදවත ඇති කාර්යය පෙන්වයි. ඒවා ජාතීන්ට ඔවුන්ගේ මාර්ග නැවත සතු බැලීමට බල කළ අතර බයි කිසිව සහ ස්වර්ගයේ බලතල සෙල්වමින් පැවති යන හැඟීමෙන් සලකුණු වූ ලෝකයක් ඉතුරු කළේය. බලතල සිල්වන විට බය නිසා මිනිසුන්ගේ සතු වීසට පත්වන ඇතැයි අපගේ ස්වාමින් වහන්සේ ලොකු වෙස 1:6 පවසසක.
එවන් ගෝලී ගැටුම් මුලිහෙරණ සටහන් මුන් වූ අතර මේ යුගයේ අවසන් දවස ඉදිරියට ගමන් කරන බවට අනතුරු ඇඟවුවේ. ක්‍රිස්තුස් වහන්සේගේ පළමු පැමිණීමේදී හිරුණ හඬ යහන බවත් සතගේ හඬ තුලින් පැමිණියේ. එම ශබ්දයේ ශාරීරික විනාශයක් ගෙන ආවේ නැත. එය පොස්තුවල වීමට දැඩි කැඳවීමක් ගෙන ආවේ. එය විනිශ්චයට පෙර දියාවේ හිරණාවක් වී. මෙම අවසන් දවස්වල හිරුණ හඬ නැවත ඇසේ. නමුත් දැන් ඒ සිල්වීම හා බිඳවැටීම සමග සම්බන්ධ වී ඇති. මෙම ලෝකයේ පද්ධතිය දේශපාලන ආර්ථික ආගමික සහ සමාජ පද්ධති දැනටමත් විවලමින් සිටිති. මෙම කාලයේ දිව්‍යන් වහන්සේගේ හිරණව නම් උන්වහන්සේගේ විනිශ්චය අවදි කිරීම දිව්‍යන් වහන්සේගේ සතියේ පැහැදිලිකමින් හා දෝරයෙන් පරිකර්ශ කිරීමයි. කනගාටුදායක ලෙස යහන්ගේ දවසද බොහෝ මිනිසුන් සවන් දුන්නේ නැත. අද දිනද අතලස්සක වූ හදවත පමණක් සැබවින්ම අවද වී. මෙම මංගලියම් අපගේ කාලයේ කියවීමට අපට උපකාර කරේ. එය හේතුවෙන් මාසේ තබා ඇති. කලානායක අපට උපකාර කර ඇත්තේ අපි දෙන්න ආදමගින් පසු හේතුවෙන් දහස් වසර දිනය ලෙස හැඳින්විය හැකි කල පරිච්ඡේදයක සිටින බව තේරුම් ගැනීමට දිව්‍යන් වහන්සේගේ අරමුණ සම්පූර්ණ කිරීම කර ගමන් කරන අවසන් මොහොත දිනයක. හේතුවෙන් මාසේ හිරණව විවිකයටද කැඳවීමක් වී. ඒ හා සමානව අපි හිරණ පමණ දවස්වල ජීවත් වන අතර තවමත් අපේක්ෂා කරන එකම දේ නම් ක්‍රිස්තුස් වහන්සේගේ සම්කම් රජයේ පැමිණෙන විවිකයයි. එම සහසුරිය වසර දහසක් පවතින ඇති. නමුත් මුළු කාලයම පළමු දවසේ සිටි අවසන් දවස් දක්වා සැමියන් පෙර නොතිබුණ ඇති. ශුද්ධ ලියවල සහ ඉතිහාසයේ අත්දැකීම් පෙන්නුම් කරන්න ක්‍රිස්තුස් වහන්සේ සතුරන් යටතී කරල් ජාතීන්ට විනිශ්චය කරව සියල්ල දිව්‍යන් වහන්සේගේ පිළිවෙල යටතට ගෙන එන විට එම දහස් අවුරුදු කාලය තුළ සමකම් අවධියේ ස්ථාපිත වන බවගේ සමය ආරම්භක ලක්ෂයේ නව සෙල්වීම සම්පූර්ණ වූ පසු ඒ උන්වහන්සේගේ පාලනය ඵලය වී. මේ ක්‍රිස්තියානි ධර්මයටම හිරණව පරීක්ෂණයක් වන්නේ මන්දේ තීරුම් ගැනීමටද අපට උපකාර වී. ඉස්රායලයේද හිරණව මුළු ජනතාව සඳහාම අදහස් කරන ලද එහෙත් කොටසක් පමණක් සැබවින්ම පොස්තුවෙල්ලෙන් ප්‍රතිචාර දැක්වුවේ. අපගේ යුගයේද සතියේ පණිවිඩය පිටතට යයි. නමුත් බොහෝ ක්‍රිස්තියානි ධර්මයේ එයට සොවන දීමට කැමති නැත. දිව්‍යන් වහන්සේගේ සැලසුම් චරිතය සහ රජය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නිදුවන විට එය බොහෝ විට සැකයන් පිළිගනු ලැබේ. එම හිරණව පඹනාය විවේචනයට වැරදි ලෙස නිරූපණය කිරීමට හා නිබුරු කණ්ඩායම් ලෙස නම් කිරීමට පවා ඉඩ ඇති. මන්ද ඔවුන් පදිංචි වූ සම්ප්‍රදායන්ගේ සපි පාසුවට බාධා කරන බැවින් යහන්ගේ කාලයේදී ආගමික නායකයන් කාන්තරේ හිරණව පිළිගත්තේ නැත. ඔවුන් එයට අභියෝග කළහ. අපගේ කාලයේදී එවැනිම රටාවක් තිබේ. නමුත් හිරණව ආයතන සතුටු කිරීමට අදහස් නොකර එය හදවත අවදි කිරීමට අදහස් කරේ. එබැවින් අපි මෛත්‍රී ඇති පර්ශනයේ සරල හා බරපතලයි අපි හිරණ පමණ දවස්වල ජීවත් වීම. ඉපුරණ ඉස්රායලයේ බොහෝ දෙනෙක් කලක් මුන් අපගේ හදවත දැඩිවදී නැතොත් සතියේ ශබ්දය අපගේ නින්දහරා ගමන් කිරීමට අපේ ඉඩ දෙමුද? අපි පොළොල් සෝපාස මාර්ගයට ඇල සිටීමද නැතොත් අපි අපවීම ප්‍රතික්ෂේප කර පිට මාර්ගයේ ගමන් කර අවසානයේ දක්වීම අපගේ පියුණට සහ අපගේ ස්වාමින් වහන්සේට විශ්වාසවන්තව සිටීමද? හිරණ මංගලයේ එහි දෙවන පැමිණීම අර්ථයෙන් මෙම තරම් අපට ඉතුරු කරයි. අපගේ කාලයේ හිරණව නිදවීමට පටන්ගෙන ඇති ලෝක සිදුවීම්වල පද්ධති සෙල්වීමදී සහ දිව්‍යන් වහන්සේගේ සතියේ පැහැදිලිව දිගහැරීමදී විවිකේ තවමත් ඉදිරියෙහි ඇති ක්‍රිස්තුස් වහන්සේගේ සම්කම් රජයේ මෙම සිතුවිල්ල සමග අපගේ හදවත යටහෙත් පහත්කම් සහ අවධානයෙන් සිටීමට ඇදියයි. පෙරණ ඉස්රායලයේ ඊශ්වර මිනිසුන්ට තම සමානයේ වැඩි නතර කර දිව්‍යන් වහන්සේ ඉදිරියේ රැස්වීමට කැඳවුවයි. එම ආත්මයෙන් මම මංගලයේ දින නවම නවතීමට පරීක්ෂා කිරීමට ගැඹුරන් සොයන දීමට කැඳවුවයි. හිටිය දිව්‍යන් වහන්සේගේ උපකාරයෙන් අපි නවම ගමන්ට හිරි මෙම හිරණ මංගලයේ අපගේ දිනක ගමන්ට අපගේ කැඳවීමට සහ අපගේ බලාපොරොත්තුවට අදාළ වන්නේ කෙසේද බලමු. යචිරුව පිරිමිනේ පියනුන් හිරුණ හඬ දැන් මේ දවස්වල ඔබ තවමත් අපගේ හදවත සමග කතා කිරීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වීම. ඉපුරණ ඉස්රායලයේ මින් අපිව දැඩි කර නොගෙන අවද වූ පොස්තුවල වූ දෝරයෙන් පිට මාර්ගයේ ගමන් කිරීමට අපට උපකාර කරන්නේ.
අපේ අවට ලෝකයේ සිල්වන් විට පව අවසානයේ දක්වා වඳදර ගැනීමට ඔබට විශ්වාසවන්තව සිටීමට අපට කරුණාව දුන්න කාලය කියවීමට ඔබගේ පණිවුඩයේ අනුතුරු ඇඟවීම සහ සැනසීම ඇසීමට සහ නිහඬ විශ්වාසයකින් ඔබගේ සැලසුමට ඇල සිටීමට අපට උගන්වන්න ක්‍රිස්තුස් වහන්සේගේ නමයෙන් අපි යාචනා කිරීම. ආමීන්.